අයිබෝවන් සුබම සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා අද තොපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් ඔන්න අද කියලා දෙන්න යන්නේ උත්සව සමයේ ඔයගොල්ලන්ට බොහොම ලේසියෙන් හදා ගන්න පුළුවන් බිරියානි එකක් හදන විදිය. ඉතින් බලන්න කොච්චර ලේසියෙන් ඔයගොල්ලන්ට මේ බිරියානි බත් එක හදා ගන්න පුළුවන්ද කියලා. අද අපිට මේ වැඩේට ඕනේ වෙනවා හොඳින් පිරිසිදු කරගත්ත චිකන් ග්‍රෑම් 750ක් 900ක් විතර. එන්නකෝ අපි හදලා බලමු. මුලින්ම අපි කරන්නේ අපි පිරිසිදු කරගත්ත චිකන් ටික හොඳට පදම් කරගන්න. ඉතින් ඒ වැඩේට අපිට ඕනේ වෙනවා මෙන්න මේ විදිහට බිරියානි මසාලා. ඒත් එක්කම අපිට ඕනේ වෙනවා මිරිස් කුඩු. ඒත් එක්කම අපිට ඕනේ වෙනවා අඹරගත්ත ඉඟුරු සහ සුදු ලුණු. ඊළඟට අපිට ඕනේ වෙනවා තලාගත්ත මිරිස් කරල් 3-4ක්. ඒත් එක්කම අද අපිට මේ වැඩේට ඔලිව් ඔයිල් අවශ්‍ය වෙනවා. ඔලිව් ඔයිල් හොයාගන්න නැත්නම් ඔයගලන්ට පුළුවන් සුදු පොල් තෙල් භාවිතා කරන්න. ඊළඟට අපිට මෙතනදී ඕනේ වෙනවා සෙට් කිරි හරි පුදවපු හරි කිරි වලින් මේ සෑඳි 7-8ක් විතර. අපිට මුලින්ම ඕනේ වෙනවා සුදු ලුණු බික් 7ක් විතර. ඒත් එකම අපිට ඕනේ වෙනවා ඉඟුරු කෑල්ලක්. ඒ වගේම ඔන්න අමු මිරිස් කරල් 3ක් මම තලලා අරගෙන තියෙනවා. ඒ වගේම මිංචි කොළ අහුරක් මේ විදිහට කඩලා එකතු කරගන්න. ඊළඟට ඒ හා සමානව වගේම කොත්තමල්ලි අහුරක් විතර අපිට ඕනේ වෙනවා. ඒත් එකම ඔලිව් තෙල් එහෙම නැත්නම් පිරිසිදු සුදු පොල් තෙල් ගන්නත් පුළුවන් ඔයගලන්ට. ඒත් එකම අපි මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු මේස ඇති දෙකක්. ඒ වගේම බිරියානි පවුඩර් මේසෙන්දි 5-6ක් වගේ එකතු කරගන්න. ඊළඟට මේකටම අපි එකතු කරනවා දෙහි ගෙඩියක යුෂ. ඊළඟට අපි අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගමු. මේ ඔක්කොම එකතු කරාට පස්සේ හොඳට කලවම් කරලා අපේ චිකන් එක පදම් වෙන්න වෙනම පැත්තකින් තියාගන්න ඕනේ. ඊළඟට අපි ගත්ත බිත්තර ටිකයි ලුණු ටිකයි ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. එතනදී මම අරගෙන තියෙනවා බිත්තර 4ක්. මොකද අද මම මේ බිරියානි එක හදන්නේ 4 දෙනෙක්ට නිසා ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට බිත්තර එකතු කරගන්න. ඉතින් මුලින්ම අපි කපාගත්ත ලොකු ලුණු ටිකක් වැඩිපුර දුඹුරු පාට වෙනකන් අපි බැද ගන්න ඕනේ. ලුණු ටික බදලා ඉවරනට පස්සේ තමයි බිත්තර ටික වෙනම අපි බැදගන්නේ. බිත්තර ටිකත් අපි මෙන්න මේ වගේ රන්වන් පාට වුණාම බාගමු. ඔන්න දැන් තමයි අපි අපේ බිරියානි එක හදන්න පටන් ගන්න. ඊළඟට අපි ලෑස්ති වෙන්නේ හාල් ටික හොඳට තඹ ගන්න. හාල් ටික හොඳට හොදලා අපි වතුර ටිකක් එකතු කරගමු. මෙතනදී අනිවාර්යයෙන්ම බාස්මති හාල් එකතු කරගන්න. එහෙමත් නැත්නම් ඔයගලන්ට පුළුවන් කීරි සම්බ වලින් කිලෝ එකක් ග්‍රෑම් 750ක් වගේ එකතු කරගන්න. වතුර එකතු කළාට පස්සේ අපිට පුළුවන් ලුණු එකතු කරගන්න. ඒත් එකම තෙල් බිඳු කීපයක් දාලා අපි රත් කරගන්න වතුරකට මේ ටික එකතු කරගන්න ඕනේ. මේකට අද අපි මිංචි කොළ එකතු කරන නිසා අපි ස්ටයිනිස් එහෙම නැත්නම් බිරියානි මල් එකතු කරන්නේ නැහැ. ඔයගලන්ට පුළුවන් මිංචි කොළ වෙනුවට මේ ස්ටයිනිස් පාවිච්චි කරන්න. ඉතින් ඔන්න දැන් හාල් ටික බාගෙට තැඹුනම තමයි අපි මේ ටිකේ වතුර ටික පෙරා ගන්න ඕනේ. මම වතුර වැඩිපුර තිබ්බ නිසා මේ ටික පෙරනවා. ඔයගොල්ලෝ වතුර අඩුවෙන් තියනවා නම් වතුර ටික හින්දනකම් ඔන්න හාල් ටික තඹ ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මතකද අපි තෙල් බින්දු කීපයක් එකතු කරානේ. අන්න ඒ නිසාම බත් ටික හැලෙන්නේ නැතුව හරියම ලස්සනට බත් එක ඔන්න හොඳට තැම්බිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවෙත් තමයි අපි පදම් කරගත්ත චිකන් ටික අපිට ඕනේ වෙන්නේ. ඔන්න දැන් මම මේකට ලොකු මුට්ටියක් ලිපේ තියලා ගීමේ සෑඳි 4ක් ඒ වගේම සූතුරු තේ හැඳි කාලක් ඒ වගේම අපි අර පදම් වෙන්න තියාගත්ත චිකන් ටිකෙන් ඔන්න අපි එකතු කරගමු. ඊළඟට අපි මේක මුට්ටියෙම හැදෙන්න දීලා හොඳට කලවම් කරන්න ඕනේ. වතුර අඬ කෝප්ප කාලක් වගේ එකතු කරලා මුට්ටිය හැදෙන්න ඔයගලන්ට ඉඩ දෙන්න පුළුවන් විනාඩි කිහිපයක්. මොකද චුට්ටක් වතුර හොද්දක් වගේ පේන්න තියෙනවා. හැබැයි ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊළඟට අපි එකතු කරගමු හාල් ටික. හාල් ටික එකතු කරලා උඩින් අපි දාගන්නවා මේ විදිහට මිංචි කොළ. ඒත් එක්කම අපි එකතු කරගන්නවා බැදගත්ත ලුණු. ඉතින් මේ ටික එකතු කරලා විනාඩි කිහිපයක් වහලා තියාගන්න පුළුවන්. වහලා තියාගෙන ඊළඟට හැඳින් පිටින් හොඳට කලවම් වෙන්න ඉඩ දෙන්න. සුවඳයි කියලා කියන්නේ.
ඉතින් ඔන්න ඔයගලන්ට මේකෙදි තවත් ලස්සන වැඩක් කරන්න පුළුවන්. වෙනම හාල් ටිකක් අරගෙන, ඒ කියන්නේ තැඹුණු බත් ටිකක් අරගෙන ඔයගලන්ට පුළුවන් නම් කහ පාට, රතු පාට වගේ ස්වභාවික වර්ණ එකතු කරගන්න බීට්‍රූට් අල එක වගේ. ඉතින් ලස්සන පාටක් මේකට එකතු කරගන්න පුළුවන්. අත්‍යවශ්‍ය නැහැ. නමුත් කැමති නම් හරිම ලස්සන පෙනුමක් මේකට දෙන්න අපිට මේක කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම චිකන් ටික වෙනමම ආපහු බැද ගන්නවා. මොකද එතකොට ගොඩක් ලස්සන පෙනුමක් එනවා අපේ බිරියානියකට. ඉතින් ওই විදිහට පාට කරගත්ත බත් ටික, ඒ වගේම බැදපු චිකන් ටික, තවත් බැදගත්ත ලෝණු ටිකක් එකතු කරන්න බලන්න. ඊළඟට බැදගත්ත පිත්තර ටික වගේ එකතු කරලා මේක හරියම ලස්සන කරගන්න පුළුවන් ඔයගලන්ට. අවුරුදු කෑම මේසෙට උනත් තියන්න. ඉතින් දැන් මේක ලස්සනට තියෙන, ඒ වගේම හරිම සුවඳයි. දැන් ඉතුරු වෙලා තියෙන රස බලන්න. අපි බලමු රස කොහොමද කියලා. මට නම් ඔන්න ලුණු ගානට තියෙනවා. ඔයගලන්ට මේ වෙලාවෙදි ලුණු මදි වගේ හිතනවනම් ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රස බිරියානි එකක් බොහොම අඩු පීවර ටිකකින් කොහොමද හදන්නේ කියලා අපි ඔයගලන්ට කියලා දුන්නා. ඉතින් මේ අවුරුදු කාලේ හදලා බලලා රස කොහොමද කියලා නම් අපිට කියලා එවන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි, මේ වගේ ලේසියෙන් හොඳ කෑම හදන්න කියලා දෙන අපේ YouTube channel එක subscribe කරන්න. ඒ විතරක් නෙවෙයි, ඔන්න Facebook, TikTok කරා අපිත් එක්ක එකතු වෙන්නත් ඔයගලන්ට අවස්ථාව තියෙනවා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකක් අරගෙන ලබට සතියනක සතුටින් පරිස්සමින් ආදරයෙන් ඉන්න. සුබ දවසක්.